එන්න ධම්ම සුවඳ සොයා. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, ධම්ම සුවඳ YouTube නාලිකාවට ඔයාලා ඉතා ආදරෙන් පිළිගන්නවා. අතීතයේ ಭಾರತ දේශයේ මිනිස් ජීවිතය සත්‍ය හා අසත්‍ය අතර සටනකින් පිරී තිබුණා. මෝහයෙන් මග වැදුණු අයත් ධර්මයෙන් මග සොයාගත් අයත් මේ ලෝකයේ ජීවත් වුණා. එවන් කාලයක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට කියා දුන් අගනා ජාතක කතාවක් තමයි අපන්නක ජාතකය. මෙය බොරුව හා සත්‍ය අතර වෙනස පෙන්වන නැනවත් තීරණ ජීවිතය රැකදෙන ආකාරය කියා දෙන ගැඹුරු ධර්මය පාඩමකින් පිරුණු කතාවකි. දැන් අපි සවන් දෙමු අපන්නක ජාතකයේ අර්ථවත් ගමනට. පැරණි බරණැස නගරයේ වෙළඳ දෙදෙනෙක් මහ කාන්තාරයක් කරහා වෙළඳ ගමනකට සූදානම් වුණා. මෙහිදී බෝධිසත්ව වෙළෙන්දා බුද්ධිමත්ව වතුර සහ ආහාර ගමන් මග හොඳින් සැලසුම් කළා. නමුත් අනිත් වෙළෙන්දා අහංකාරව උපදෙස් නොවසා ඉක්මනින් ගමන් ආරම්භ කළා. මෙම අඥානක වෙළෙන්දාගේ වෙළඳ කණ්ඩායම තමයි පළමුවෙන්ම කාන්තාරයට ඇතුළත් වුණේ. මේ අතරමඟදී යක්ෂයින් පිරිසක් ගංගා සහ ඇලදොල ඇති බව මෙම වෙළෙන්දුන්ට කියමින් වෙළෙන්දුන්ව රවටන්න උත්සාහ කළා. මෙම මෝඩ වෙළෙන්දා යක්ෂයින්ගේ බොරුව විශ්වාස කර අතර ඔවුන් රැගෙන ආ සියලුම ජලය ඉවතට දැමුවා. පසුව මෙම වෙළෙඳුන්ට ජලය නැතුව ඔවුන් දුර්වල වී යක්ෂයින්ගේ ගොදුරක් බවට පත් වුණා. බෝධිසත්ව වෙළෙන්දාටද මෙම යක්ෂයින් බොරු කිව් නමුත් මෙම බෝධිසත්ව වෙළෙන්දා එම යක්ෂයින්ට රැවටුනේ නැහැ. ඉදිරියේදී ගිය මෝඩ වෙළෙන්දාගේ කණ්ඩායම විනාශ වී ඇති අයුරු දැක මොවුන් සත්‍ය තේරුම් ගත්තා. මේ බෝධිසත්වයන්ගේ නුවණ නිසා ඔවුන්ගේ ගල් කණ්ඩායමද බේරුණු අතර ඔවුන්ගේ ගමන ඉතා සාර්ථකව නිම කිරීමට ඔවුන්ට හැකි වුණා. මේ ආකාරයට නැනවත් අය සත්‍ය තේරුම් අරගෙන ජීවිතය රැකගත් අතර මෝහයෙන් අසත්‍යයට රැවටුණු අය විනාශයට පත් වුණා. අපන්නක ජාතකය අපට උගන්වන්නේ අසත්‍යයට නොරැවටි බුද්ධිමත්ව සිතා ධර්ම මාර්ගය තෝරා ගැනීමේ වැදගත්කමයි. නිවැරදි මඟ ගන්නා අය ජීවිතයට ආලෝකයක් වේවා. බුදු සරණයි ඔයාලා සියලුම දෙනාට.